ඔන්න යාළුවනේ ඉතින් ඊයේ දවසේ මම කරපු වැඩ ගිනි චේරියා කෝටු ටිකක් කපාගෙන ඇවිදින් නාන තැන පොඩ්ඩක් කොටු කරගත්තා. අවුරුදු 2ක් ගෙදර හිටියේ නෑනේ ඉතින්. ඊට පස්සේ නාන්න බෑ පාරේ එහා පැත්තෙන් කට්ටිය යනවා. ඒ නිසා මම පොල් අතු ටිකක් පොඩි පුතත් එක්ක එකතු වෙලා කෝටු කපාගෙන ඇවිදින් පොඩ්ඩක් වලවල් හාරලා මේ පොල් අතු ටිකක් හිටවන්න තමයි ලෑස්ති. ඉතින් ඒ වැඩේ ওই විදිහට ඉවර කරගන්න ගමන් තමයි මේ ඉන්නේ. හරි අමාරුයි ඉතින් අවුවසරත් එක්ක ටිකක් වැඩ කරන්න අපහසුයි. මොකද අවුරුදු 2කින් මේ අවුවේ ඉන්නේ. ඉතින් ওই විදිහට ඔය පේනවනේ ඔයිට වැඩි ලස්සනට හදාගත්ත ඔක්කොම මේකේ මම වීඩියෝ කරලා නෑ යාළුවනේ. ඉතින් ඊට පස්සේ ওই ටික කොහොම හදලා උයලා රැට නාලා මං දැන් ඉතින් ලෑස්ති පුතායි දුවයි එක්ක පන්සලට යන්න තමයි. ඉතින් අද දවසේ කරපු වැඩ තමයි යාළුවනේ මේ තියෙන්නේ. මිදුලක් මොකුත් නෑ ඔක්කොම කැලේ වැහිලා. පුතා සුද්ධ කරලා තිබුණා. ඉතින් ඊටු ටික මං ඉතින් පුළුවන් විදිහට සුද්ධ කරන ගමන් තමයි මේ ඉන්නේ. පන්සල් යන්න ඕනේනේ. ඒ නිසා ඉතින් ටිකක් ඉක්මනට ඒ ටික කරගන්නවා යාළුවනේ. දැන් නම් මිදුල හොඳටම අවුවනේ ගස් ලොකු වෙලා හින්දා ඇත්තටම දැන් නම් පොඩ්ඩක් නිදහසේ ඉන්න පුළුවන් වත්ති මිදුලේ. ඊට පස්සේ ඉතින් ඔන්න අපි රැට උයලා ඔක්කොම කරලා පන්සල් යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ යාළුවනේ. මේ තමයි අපි බුදුන් වඳින තැන සාලේ මෙතන තමයි බුදුන් වඳින්න හදාගෙන තියෙන්නේ ඉතින්. ඉතින්ටත් අපි පැන් පූජා කරලා මල් සුවඳ දුම් පූජා කරලා පන්සල් යනවා දැන්. ඉතින් යාළුවනේ ඔන්න ඉතින් පන්සලට ආවා. හරිම ලස්සනයි ආස හිතෙනවා. පේනව නේද ඔයාලට? අපි යනකොටත් හැමදේම ලෑස්ති කරලා ඉවරයි. ඉතින් අපි බෝධි පූජාව තියන්න පැන් කලකිරි ටිකගෙන තියලා ඒ ටික හිටිය කට්ටියත් ගොඩක් හිටියේ නෑ ඊයේ. එයාලත් එක්ක අපි ඉතින් ලස්සනට ඒ ටික පිළිවෙලට හදලා මේ අවුරුදු 2කින් ගියේ පන්සලට ආස හිතෙනවා ගියාම එන්න හිතෙන්නේ නෑ මාරම විදියට හිතෙන වෙනවා. මේ වීඩියෝ එක නම් අපි පුතා මේ ටික වීඩියෝ කරලා තිබුණා. ඔය මේ බෝධින් වහන්සේ වටේටම අටවිසි බුදුවරුන්ගේ බුදු රූප තමයි තියෙන්නේ. බුදු පිළිම තියලා තියෙනවා. ඉතින් මේ ඒකේ පොඩ්ඩක් අපි පුතා වීඩියෝ කරගෙන තියෙනවා යාළුවනේ. ඊට පස්සේ මමයි දුවයි කට්ටිය හැමෝම උත්සාහ කරා මල් පහන් දල්වන්න. ඒ වුණාට බෑ හුළඟ වැඩි. ඊට පස්සේ ඉතින් අපි හඳුන් කූරු ටිකක් පත්තු කරලා මේ 12 මහේ පහනට තෙල් ටික දැම්ම යාළුවනේ. දාලා දැන් යනවා අපි. වේදමණී සික්ඛාපදං සමාදියාමි. විකාල භෝජනා වේදමණී සික්ඛාපදං සමාදියාමි. නච්චගීත වාදිත විතෝක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ වන්දන. ඔන්න ඉතින් ඔතන තමයි ඊට පස්සේ මේ බෝධි පූජාව තිබ්බේ යාළුවනේ. ඉතින් ඒ ටික ඔක්කොම ඉවරලා 8 විතර වුණා. ඉතින් මායි බබාලා දෙන්නයි පයින් එන්න තමයි දැන් ලෑස්ති. ඉතින් මේ මෙතන හරිම ලස්සනයි බෝධිය ළඟට ඊට පස්සේ ආවා. එවිත් පොඩ්ඩක් එතන වාඩි වෙලා හිටියා. මගේ හිතට මාරම නිදහසක් මාරම. ඒක මට කියන්න තේරෙන්නේ නෑ යාළුවනේ. හිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම නැති වෙලා මොහොතකට හරි හිත සුවපත් වෙන එකම තැන මෙතන කියලා තමයි මට හිතෙන්නේ. ඇත්තටම හරි ලස්සනයි වැලි මළුවේ වාඩුණාම එන්න තරම් හිතක්